ඩිලංජන අද මෙතන ඉන්න අපේ ආදරණීය අම්මලාගෙන් වගේම ඕනම අම්මා කෙනෙක්ගෙන් ඇහුවොත් අම්මගේ ජීවිතේ වැඩිපුරම වටින්නේ කවුද කියලා අපිට මොන වගේ උත්තරයක් ලැබෙයිද? ඔව් දමිත්‍රක්කේ මං හිතන්නේ මෙතන ඉන්න අම්මලා නෙවෙයි මේ මුළු ලෝකෙ කොහේ ඉන්න අම්මා කෙනෙක්ගෙන් ඇහුවත් තමන්ගේ තියෙන වටිනම වස්තුව මොකද්ද කියලා අනිවාර්යෙන් උත්තරේ වෙන්නේ තමන්ගේ දරුවෝ. එහෙම නේද? ඔව් ඒක ඇත්ත. ඉපදුණු දා පටන්ම අම්මා කරන කැපවීම තව කාටද කරන්න පුළුවන්? ලේ කිරි කරලා පොවලා පරිස්සමට හදලා අද මෙහෙම මෙතන ඉන්න පණ දුන්නේ අම්මා. ඒ වගේ කැපකිරීම කරන අම්මලා ඔයා කොහෙදී හරි දැකලා තියෙනවද? ඔව් දමිත්‍රක්කේ මං හිතන්නේ එහෙම අම්මලා දැක්ක හොඳම තැන මම මේ දහම් පාසල. මොකද අපි මේ දහම් පාසලේ ගොඩාක් බාහිර කටයුතු බාහිර වැඩසටහන් කරනවා. ඉතින් මේ හැම බාහිර වැඩසටහනකම වගේ මම රැය වෙනකම් වැඩ කරන කෙනෙක් අපි දන්නවා. ඉතින් අපිට දැක්ක දේවල් තමයි මේ බාහිර කටයුතු වලදී ඒ තමන්ගේ දරුවා බබලවන්න නොසෑහෙන උත්සාහයක්, ඒ කියන්නේ ශක්තියක් වෙනවා අපේ අම්මලා. මොකද රැ වෙනකන් ඉඳගෙන ඒ ළමයින්ට අවශ්‍ය දේවල් හොයාගෙන ඇඳුම් පැළඳුම් කෑම බීම ඔය හැමදේම අරන් ඇවිල්ලා රැ වෙනකන් ඉන්න කට්ටියක් තමයි අපේ අම්මලා. ඔව් එහෙම අම්මලා ලබන්න මේ දරුවෝ හරි වාසනාවන්තයි. අම්මගේ හීන පුරවගෙන තියෙන්නේ දරුවන්ගේ. දරුවෝ දිනවන්න අම්මා ලොකු උත්සාහයක් කැපකිරීමක් කරනවා. ඒ විතරක් නෙමෙයි අම්මා තමයි වැටෙන්න නොදී වැටුණත් අත්වැල වෙලා පරිස්සම් කරන එකම හෙවණැල්ල. ඒ අපේ අම්මා. ඔව් දමිත්‍රක්කේ අම්මා කෙනෙක්ගේ දරුවෙක්ගේ තියෙන බැඳීම මේ ලෝකෙ කිසිම දෙයකට සමාන කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඉතින් අපි ඊළඟට සූදානම් වෙන්නේ ඒ උත්තරීතර බැඳීම් පිළිබඳව කතා කරන්න. ඔව් ඉතින් ඒ බැඳීම වැඩි කරන්න අපි අපේ ආදරණීය දෙමව්පියන්ට ආදරණීය අම්මට පොඩි ආරාධනාවක් කරමු. ඔව් ආදරණීය අම්මේ ඔය එහා පැත්තෙන් ඉන්න වාගේ ජීවිතේ ඉන්න වටිනාම වස්තුව. ඉතින් අපි ඊළඟ ගීතයට සවන් දෙන්න සූදානම් වෙමු. ඔය ආදරණීය වස්තුව ඔයාට දැනෙන විදිහට තදින් ඔයාට බදා ගන්න. ඔව් ඔයාට තුරුළු කරගන්න. ඒ අතරේ ආදරණීය දරුවනේ ඔයාට මේ ලෝකේ වටිනම වස්තුව වෙන්න ඕනේ ඔයාගේ අම්මයි තාත්තයි. ඉතින් ඔයාට ඔය උණුසුම දෙන ආදරණීය අම්මට තුරුළු වෙලා මේ අම්මා ගැන අම්මා දරුවෙක් ගැන හිතන සිතුවිලි ඇස් දෙක පියාගෙන විඳ ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. දරුවෝ අපිට සමහර දේවල් කියන්නේ නැහැ. මම මේ කියන්නේ මේ නවයෝන් වියේ දරුවෝ. ඉතින් අම්මා තාත්තා දක්ෂ වෙන්න ඕනේ ඒ දරුවන්ගේ සිතුවිලි හඳුනගන්න. අනිත් එක එයාලගේ ඒ ඇතිවෙන සිතුවිලි වල එක තැනක් තියෙනවා. ඔවුන් කැමති නෑ මං අම්මට ආදරෙයි, මං අම්මගේ තුරුලේ ඉන්න ආසයි, මම තාත්තව බදා ගන්න ආසයි. ඔය දේවල් කියන්න කැමති නෑ. නමුත් එයාලට ඒ දේවල් ඕනේ. අපි තේරුම් ගන්න ඕනේ අන්නේ ඒ තැන. එහෙම නොකළොත් දිලංජන මේ දරුවෝ වෙන ආදරයන් පස්සේ යනවා, හොයාගෙන යනවා. ඔයා මොකද කියන්නේ? ඔව් දමිත්‍රකේ මම හිතන්නේ මේ මතක කියන්නේ මේ ජීවිතේට එකතු වෙන හුඟක් ලස්සන දෙයක් නේ. ඉතින් මේ අපි සූදානම් දැන් අපි අපේ ගුරු මෑණිවරුන්ගේ අපේ සෞන්දර්ය කටයුතු වලින් අපේ ගුරු අම්මලා දෙන්න තුන් දෙනෙක් ගෙනුයි විස්තර ඇහුවානේ. අපේ මම දැක්ක දැන් මෙතන ඇවිල්ලා ඉන්න හුඟක් අම්මලා තමන්ගේ දරුවා ගැන පළවෙනි මතකය කොයි වගේ මතකයක්ද තියෙන්නේ? මම ඒ කියන්නේ එදා හම්බුණු දවස කොයි වගේ මතකයක්ද අම්මේ තියෙන්නේ? මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනාම 4 විදිහක්. එක එක වයස් කාණ්ඩවල නිසා. නමුත් මම පුංචි කාලේ ඉඳන්ම ඒගොල්ලොන්ගේ වැඩ තනියම කරගන්න පුළුවන් විදියට හදලා තියෙනවා. මම ඕන තැනක ඕන කෙනෙක් එක්ක
බය නැතුව තියන්න පුළුවන් විදිහට දරුවෝ 4 දෙනාව මං හදලා තිනවා. බය නැතුව මට සමාජයට දාන්න පුළුවන් විදිහට තමයි මං දරුවෝ 4 දෙනාව හදලා තියෙන්නේ. ඉතින් ගොඩක් සතුටුයි. ඒගොල්ලන්ට මොනවා හරි කරදරයක් වෙච්ච ගමන් මං ඉතින් ගොඩාක් දුක් වෙනවා. මං තමයි බය වෙන්නේ. යාලට වැඩිය මම තමයි බය වෙන්නේ. ඔව් ඩිලන්චන අපි ආදරණීය අම්මා කෙනෙක්ගෙන් කරුණු විමසුවානේ තමන්ගේ දරුවා ගැන මොකක්ද තමන්ට තියෙන හොඳම මතකය කියලා. ඉතින් අපි අම්මලා වගේම දරුවෙක්ට තාත්තා කෙනෙකුත් ඕනේ. තාත්තත් දරුවට ගොඩාක් ආදරෙයි. ඒ ප්‍රශ්නම අපි ආදරණීය තාත්තගෙන් අහනවා ඔබ තමන්ගේ දරුවා ගැන මොකක්ද මතක මුල්ම මතකය හිතේ තියෙන දේ කියලා අපිට පොඩ්ඩක් කියමුද තාත්තා? බබාලා 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාම ලොකු එකක් හම්බෙච්ච ගමන් ගොඩාක්ම සතුටක්. ඒ කියන්නේ ඒ සතුට දරා ගන්න බැරි සතුටක්. ඒ වගේම මේගොල්ලන්ගේ ඉස්කෝලේ වැඩ කටයුතු ඒ වගේම කරගෙන යනවා. මම ගොඩාක්ම සතුටුයි. ඔව් ඩිලන්චන. සමහර දේවල් අපිට වචන කරන්න අමාරුයි. ඔව් දමිත්‍රාකේ. දැන් අපි අම්මලා තාත්තලාගෙන් අපි කතා කරලා ඇහුවානේ මොකද්ද මේ කොහොමද එදා දැනුනේ කොයි වගේද හිතුනේ කියලා. අපි අපේ මම හිතන්නේ අපේ පිටිපස්සට ඉන්න අපේ ලොකු ළමයි ටික අපි අහලා බලමු මුලින්ම අම්මව කොහොමද මතක කොයි වගේද අම්මව දැක්කේ? අම්මා ඉතින් මගේ මං ගොඩක් ආදරේ අම්මට. අම්මා හැම වෙලෙම මගේ ළඟින්ම ඉන්නවා. අම්මා මට ගොඩක් ආදරේ. මං ගොඩක් අම්මට ආදරේ. ඔව් ඩිලන්චන. අපි ඒ දේම අපේ ආදරණීය දුවෙක්ගෙන් අහමු Tamanට අම්මව කොහොමද දැනෙන්නේ කියලා. ඇත්තටම මට ඉස්කෝලේ ලොකු හොඳම යාළුවෝ කියලා කියන්න කිසිම කෙනෙක් නැහැ. මම ඉස්කෝලේ වෙන දේවල්, දහම් පාසලේ වෙන දේවල්, පාරේ වෙන දේවල් එතන හැම එකක්ම කියන්නේ අම්මට. එතකොට අම්මා හැම වෙලෙම සමහරවිට මම කරනවටත් වඩා සිංහිති වැඩ අපේ අම්මා මාත් එක්ක කරන හින්දා මට ඇත්තටම දුක හිතිරත් නැහැ, මට තනියක් දැනෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි තාත්තා. මම සමහර දේවල් තාත්තට කියන්න බයයි. ඒ වුණාට ගොඩක් දේවල් අම්මටත් කලින් සමහරලාට තාත්තට කියලා තියෙනවා. එතකොට අපේ මල්ලී නංගි මට දුක හිතෙන හැම වෙලාවකම මාත් එක්ක ඉඳගෙන කතා කරනවා. මට මේ ලෝකේ යාළුවෝ නැතුව වුණත් අපේ අම්මයි තාත්තා ඉන්න හින්දා තනියක් දැනෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා. ඔව් දමිත්‍රාකේ මේ දැන් අපි කතා කරගෙන මෙහෙම යද්දී මම පෞද්ගලිකව දන්න හරි දුර බැඳීමක් තියෙනවා. කොට්ටාවේ ඉඳන් මෙහෙට එන බැඳීමක්. ඉතින් ඉමේෂ් මෙතුවක් කාලයකට අම්මට කියා ගන්න බැරි වෙච්ච හරි නැත්නම් අම්මට කියන්න ආසාවෙන් ඉන්න හරි දෙයක් තියෙනවා නම් මේක වෙලාව කරගන්න. ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම කියන්නේ හැමතිස්සෙම මගේ ඕනම දෙයකට වැඩිපුරම මගේ ළඟ ඉඳී අම්මා. ඉතින් මගේ ඉස්කෝලේ වැඩවලට ලේසි වෙන්නම කියලා කොට්ටාවට ගියා පදිංචි වෙනස් කරලම. ඊට පස්සෙත් ඉස්කෝලේ වැඩවලට විතරනේ මං දහම් පාසලට ආවට පස්සේ කොච්චර අමාරුකම් තිබ්බත් ඒ කියන්නේ දහම් පාසලේ වැඩවලටත් අනිවාර්ය හැම දෙයකටම මෙව්වා මම. සිසුන් රැස් කාලේ එහෙම ගෙදර යද්දි එහි යද්දිත් පාන්දර එක වගේ වෙනවා මෙහි ඉඳලා යද්දි. කොහරි ඉතින් මට හැම දෙයකටම හිතේ මොනවා හරි හංගන් ඉඳියත් අන්තිම මොහොතේ හරි අම්මට කියලා තමයි අන්තිමට හිත නිදහස් කරගන්නේ. අන්තිමට මට තේරිච්ච දෙයක් තමයි කොහොම හරි අම්මට කිව්වට පස්සේ මට ඕන ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්. ඉතින් අම්මේ මම අම්මට ගොඩක් ආදරේ යනවා. හරිම ආදරණීයයි ඩිලන්ජන. දැන් මම තව දෙයක් කියන්න කැමතියි. අපේ අයික දුවෙක් කිව්වා අම්මට හැමදේම කියනවා. අම්මා මට යාළුවෙක් වගේ කියලා. ඒක තමයි වෙන්න ඕනේ. ඇත්තටම මේ වයසේදී තමන්ගේ හැමදේම අම්මට කියන්න පුළුවන් වෙන්න ඕනේ. විශේෂයෙන් දුවලට.
ඉතින් ඒ විදිහට තමන්ගේ අම්මට හැමදේම කියන්න පුළුවන් ආදරණීය දුවෙක් විදිහට ඔබ කොහොමද අම්මත් එක්ක ගනුදෙනු කරන්නේ? ඇත්තටම අම්මා මගේ චුටි කාලේ ඉඳලා හැම දෙයකටම මට උදව් කරා. සමහර දවස්වලට අම්මත් එක්ක තරහ වෙලා ඉඳලා තියෙනවා, කතා කරන්න නැතුව ඉඳලා තියෙනවා එක එක පොඩි රණ්ඩු වුනහම. ගොඩක් එයා මාත් එක්ක එකතුයි. හැබැයි සමහර වෙලාවට මට එයාත් එක්ක ගොඩක් තරහ ගිහිල්ලා තියෙනවා. මම දෙයක් කරන්න හැදුවා මෙයා එපා කියද්දී හැබැයි දැන් තේරෙනවා හැම දෙයකටම එපා කිව්වේ මගේම හොඳට කියලා. මම ඇත්තටම නවයෝනියට පත් වෙන දවසේ මගේ අම්මා මාව බදාගෙන ගොඩක් ඇඬුවා. එයාට සතුට වැඩි ගමට. එයා එතනම මට ගොඩක් ආදරේ කියලා මට තේරෙනවා. හැබැයි සමහරවිට දැන් මට මගේ අම්මා මගේ හැරෙනවා වගේ දැනෙනවා ගොඩක් අවස්ථාවල. අම්මා හැබැයි ඉතින් මොන දේ වුණත් මාත් එක්ක එකතු ඉන්නවා. අදත් මං ආසාවෙන් ඉඳි අම්මා එයි කියලා. හැබැයි එයාට අසනීප තත්ත්වෙ හින්දා එයාට එන්න බැරි වුණා. ඉතින් මගේ අම්මට ගොඩක් ආදරෙයි. ඕඩිලාංචන සංවේදී වෙන මාතෘකාවක් තමයි අම්මා ඒ වගේම තාත්තා. ඉතින් මේ දරුවෝ මේ විදිහට සංවේදී වෙනවා කියන්නෙම අර මං කලින් කිව්වා වගේ එයාලට අම්මා තාත්තා ඕනේ. ඕන වෙලාවට අම්මයි තාත්තයි දැනගන්න ඕනේ අපි දරුවෝ ගාව දරුවෝ එක්කම ඉන්නවා කියන එක උන්ට අඟවන්න. ඔහොද මිත්‍රකේ දැන් මම දහම් පාසලේ බාහිර වැඩවත් එක්ක හුඟක් බැඳලා ඉන්න කෙනෙක්. එතකොට මාත් එක්ක දරුවෝ මොහු වෙනවා හරි අපූර්වට මේ හවස නැත්තම් දහම් පාසල් ඉවරනාට පස්සේ. ඉතින් ඒ දකිද්දි මං කියන දේ තමයි සමහර ලාවලට අපේ ළමයින්ට අමතක වෙනවා. දිලංජන පොඩි ඔව් බාධා කිරීමක් කරනවා. මේ පුතෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා මට දෙයක් කියන්න ඕනේ කියලා අපි ඉතින් අවස්ථාව දෙමු. සති 27න් ඉපදුනේ දැන් 900යි. මගේ අම්මා මම අමාරුවෙන් හැදුවා. ඒකින් නම් ගොඩක් ආදරේ. ඔව්. ඇත්තටම මේ අම්මා ආදරණීය වෙන්න ඕනේ. අම්මා ආඩම්බර වෙන්න ඕනේ තමන්ගේ පුතා තමන් ගැන ඒ විදිහට නොබියව ප්‍රකාශ කරපු එක ගැන. නේ ආදරේ එහෙම කියන්න පුළුවන් වීම ගැන පුංචි දරුවෙක් ඇත්තටම අපට ගොඩාක් ආදරේ ඇති. ඔව් දමිත්‍රකේ මං ඉස්සෙල්ලා කියයින්දී අපේ දරුවන්ට හරි ඉක්මනට අමතක වෙනවා මේ ඒගොල්ලන්ගේ රැහැනට වැටුනහම දෙමව්පියෝ නැත්තම් අම්මා තාත්තා ඒගොල්ලෝ වෙනුවෙන් මග බලාගෙන ඉන්නවා කියලා. මොකද යාළුවෝ එක්ක එකතු වෙලා කතා කර කර ඉද්දී හරි ඉක්මනට අමතකයි ගෙදර යන්න ඕනේ. ගෙදර තව දෙන්නෙක් මං එනකම් බලන් ඉන්නවා. ඒගොල්ලෝ මං වෙනුවෙන් ගින්දරක් හිතේ තියාගෙන ඉන්නවා කියලා. මං ඉතින් අපේ ළමයින්ට හැමදාම මතක් කරන්නේ දහම් පාසලට ආවට පස්සේ ආවා කියන මැසේජ් එක අම්මලාට දෙන්න. මොකද ඕගොල්ලෝ ඇවිල්ලා මොනෝ කරගත්තද කියලා දන්නේ නැතුව සමහර වෙලාවට අම්මලා හුඟක් වෙලා බලාගෙන ඉන්නවා. ඔව් ඒ වගේම තමයි ඩිලංජන තව දෙයක් කියන්න ඕනේ. මේ අම්මා තාත්තා සම විශේෂයෙන් අම්මලා චූටි කාලේ එකේ ඉඳන් 5 අතර වෙනකන් දරුවගේ පස්සෙන්ම ඉන්නවා. කන බොන දේ, එතකොට ඉස්කෝලේ කරපු දේවල්, පොතපත හැමදේම බලනවා. හැබැයි ටිකක් ලොකු වෙනකොට අම්මලා අතහරිනවා දෝ කියලා මට හිතෙනවා. එතන වරද්ද ගත්තොත් අපේ දරුවෝ හිතනවා මම මේ දේ කියන්නේ ඇත්තටම මම ඒ වයසේ දරුවොත් එක්ක නිතරම ගනුදෙනු කරන නිසා, ඒ වගේ දරුවොත් එක්ක මුහු වෙන නිසා, ඒගොල්ලන්ගේ අත්දැකීම් මට කියන නිසා මම කියන්නේ මේක මේ ගොඩක්ම 10 11 ඒ ලෙවල් වයස වගේ වෙනකොට තමයි අපේ අම්මලාට විශේෂයෙන් අම්මගේ ආදරේ ඒගොල්ලන්ට ඕනේ. ඒ ඕන වුණත් අම්මලා හිතනවා දැන් දරුවෝ ලොකුයි තනියෙන් දෙයක් කරගන්න පුළුවන් කියලා. නමුත් අම්මා තාත්තා දැනගන්න ඒ වයස හරි භයානකයි. ඔයාලා යාලට ආදරේ නැහැ කියලා හිතුනොත් එයාලා කරන්නේ එයාලට ආදරේ කියලා පෙන්නන තව කෙනෙක් එක්ක ආදරේ බෙදා ගන්න යන එක. එතකොට හිතනවා ඔන්න අම්මා දන්නේ නැහැ කිසි දෙයක්, තාත්තා දන්නේ නැහැ. එහෙම හැඟීමක් එයාලට එනවා.
ඒ නිසා තමයි මම නිතරම කියන්නේ මේ ආදරණීය දෙමව්පියන්ට අතහරින්න එපා කොයිම මොහොතකවත්. ඕගොල්ලෝ ඉන්න යාළුවෙක් වගේ. හැමදේම අහන්න, කරදරයක් වෙන තරමට අහන්න. එතකොට දන්නවා අපිව බලන්න අපේ අම්මා තාත්තා මගේ පස්සෙන් ඉන්නවා. මට වැරද්දක් කරන්න බෑ කියන එක. ඔව් දමිත්‍රාගේ දැන් මෙහෙමනේ පොඩි සම්මතයක්ද මොකක්ද කියන්න මට ඒකට වචන ගලපන්න තේරෙන්නේ නැහැ. බැඳීම් වල තියෙනවනේ කොල්ලෝ හුඟක් ආදරේ අම්මලට කියලා. ඉතින් මේ මං හිතන්නේ ඒක ඇත්ත මොකෝ මමත් පෞද්ගලිකව පුදුමාකාර විදිහට ආදරය කරනවා. ඉතින් අපි ඊළඟට පොඩ්ඩක් ලෑස්ති වෙන්නේ මේ පිරිමි ළමයි කොල්ලෝ ටික අපේ අම්මලා තාත්තලා නැත්තම් ඒ බැඳීම කොහොමද දකින්නේ කියලා කතා කරන්න. ඉතින් අපේ හේමන්ත සර් ඉන්නවා අපිත් එක්ක ඒකට ලෑස්ති වෙලා. ඔව් අපි අවස්ථාව දෙමු වේදිකාවට හේමන්ත සර්ට එන්න කියලා. දූදරු සම්බන්ධතාවය ගැන කතා කරන ඕනෑම මොහොතක සංවේදී මිනිස්සු හැටියට අපේ නෙතට කඳුලක් වුණන එක සාමාන්‍යයි. බෞද්ධ සාර ධර්ම වලින් පිරිච්ච වටපිටාවක ජීවත් වෙන්න අපි හැමෝම වාසනාවන්ත වෙලා තියෙනවා. ඒත් අද රටේ අහන්න දකින්න තියෙන දේවලුත් එක්ක අපිට පේන්න තියෙන දෙයක් තමයි මේ අපි ළඟ තියෙන මේ දූදරු සම්බන්ධතා සහ වෙනත් සාර ධර්ම කෙමින් වියකිලා යන ස්වභාවයක් අපිට දකින්න තියෙනවා. ඒකට බොහෝ හේතු ඇතත් ප්‍රධානම හේතුව හැටියට මම මේලා සඳහන් කරන්න කැමති අපි හැමෝගම ජීවිතවල තියෙන මේ කාර්ය බහුලත්වය. ඒකට අපි කාටවත් දොස් කියන්න බෑ. අපි හැමෝම කාර්ය බහුලයි. ඇත්තටම මෙතන ඉන්න දෙමව්පියන්ට මතක නම් මීට දශක කිහිපයකට පෙර ගුවන් විදුලි වැඩසටහන් තිබුණා හඳ මාමා ඒ වගේම ළමා පිටිය ඒ වගේම ඊටත් මෑතදී මුතුහර වගේ ඒ වැඩසටහන් හපන් පැදුර ඔය අනාදී වැඩසටහන් වලින් මේ දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ තියෙන සම්බන්ධතාවය සහ ඔවුන්ගේ තියෙන ගුණගරුකභාවය වැඩි දියුණු කරන්න ඒ වැඩසටහන් ඉවහල් වුණා. අපි මේ කලා කටයුත්ත ඔස්සේ ඔබට අවධාරණය කරන්න උත්සාහ කරන්නේ අතීතයේ ඒ තිබිච්ච සමාජ වටපිටාව හොඳයි කියන්නවත් එහෙම නැත්නම් අද නූතන සමාජයේ තියෙන මේ පරිසරය නරකයි කියන්නවත් විවේචනය කරන්නවත් නොවේ. මේ කාරණා කටයුතු ඔස්සේ දරුවන් සහ දෙමව්පියන් අතර ඇති වෙලා තියෙන දුරස්ථභාවය තව පොඩ්ඩක් සමීප කරන්නත් ඒ වගේම සමීප සම්බන්ධතා තියෙන දූදරු දෙමව්පිය සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරන්නත් අන්නේ අදහස පෙරදරි කරගෙන තමයි අපි මේ වැඩ කටයුත්ත ආරම්භ කරේ. එහෙනම් මම වැඩි කාලෙ ගන්න නැතුව අපේ ඊළඟ අංගය වෙත යොමු වෙනවා. මේක මෑතකදී ලියවිච්ච ඉතාමත් අපූර්ව ගීතයක්. පුතෙක්ට තම අම්මගේ ආදරේ දැනෙන්නේ කොයි විදිහටද කියලා ඉතාමත්ම සංවේදීව ලියපු ගීතයක්. මේකේ කියවෙන කාරණා මම කෙටියෙන් පැහැදිලි කරොත් කිරි සුවඳ දැනෙන මව්තුරුලේ නිදාගනේදී තමාට දැනෙච්ච සෙනෙහස ඒ වගේම හොඳ ළමයෙක් සමාජයට බිහි කරන්න අම්මා විඳපු දුක් ගැහැට ඒ වගේම අම්මා තමන්ගේ ජයග්‍රහණ වලදී සතුටු වෙන ආකාරය ඒ වගේම සමාජ උවදුර වලින් බේර ගන්න උත්සාහ කරපු ආකාරය ඒ වගේම අම්මගේ තියෙන උපේක්ෂා ගුණය සහ තම පුතාට අම්මා කෙනෙක් අහිමි වීම දරා ගන්න බැරි කොතරම් දරා ගන්න බැරි වේදනාවක්ද කියන අදහස මේ ගීතය හරහා ඔබට ලබා දෙන්න උත්සාහ කරනවා. එසේනම් අපේ දූ දරුවන් විසින් මේ සංවේදී ගීතය ඔබ වෙත
ලබා දෙනු ඇති. බලන්න ඔබටත් ඒ හැඟීම දැනෙනවද කියලා. දුවට මතකද අම්මා මුලින්ම දුව හින්දා සතුටු වෙච්ච දවස? ඒ ගැන මොකද්ද දුවට කියන්න තියෙන්නේ? එහෙම මුලින්ම කියලා මතකයක් නැහැ. ඒ වුණාට හැමදාම මම මගේ ජීවිතේ අඩියක් ගන්න ඉස්සරහට තියෙන හැම වෙලාවකම අම්මා තරම් සතුටු වෙන වෙන කෙනෙක් නැහැ. හැම දැනකදීම හැම වෙලාවකදීම මම ඉස්සරහට යනවා නම් අම්මා ඒකට සහයෝගය දෙනවා අනිවාර්යයෙන්ම මොන බාධකේ ආවත්.
ඉතින් අම්මා හැම දෙයකදීම මගේ ජීවිතේ මම දියුණු වෙන මට සතුටක් දෙන හැම වෙලාවකදී මම මාත් එක්ක ඉන්න අම්මා ගොඩක් සතුට වෙනවා ඒ ගැන. හොඳයි. ඒක හැම අම්මලගෙම ලක්ෂණයක්. හරි. එහෙනම් අපි මේ දිනුදුවගෙන් මේ කාරණාව දැනගන්න කැමතියි. දුවට කොහොමද අම්මා නැති අඩුව දැනුණු අවස්ථාවක්? ඒ කියන්නේ දුවට අවශ්‍යම වෙලාවකදී අම්මා හිටියානම් කියලා හැංගිච්ච අවස්ථාවක් එහෙම තියෙනවද ජීවිතේ? එහෙමත් නැත්නම් එවැනි හැඟීමක් අම්මා හිටියානම් මට මේ දේ වෙන්නේ නැහැ වගේ එහෙම දැනෙච්ච අවස්ථාවක් තියෙනවද? දුවට එහෙම මොනකද්ද කියන්න තියෙන්නේ? ඒ කියන්නේ ජීවිතේ එක එක අවස්ථා තිබිලා තියෙනවා. එකක් කියලා නැහැ. සංගීත ශාස්ත්‍රයේ එක වැඩ වුණා ඉතින්. ඒ වගේ තැන්වලදී යාළුවොත් එක්ක එකට ඉන්න බැරි වුණා. තනි වෙච්ච වෙලාවලදී අම්මා එතන හිටියනම් කියලා අම්මා හැමදේම දන්නවා ඉතින් මගේ. ඉතින් එයා දන්නේ නැති දෙයක් නැහැ මං ගැන. ඉතින් මේ වගේ තැන්වලදී තියා ඕනෙම ඉතින් මට. මම ඉතින් යට හරි ආදරේ. එක අවස්ථාවක් සඳහන් කරන්න පුළුවන්ද? මේ අම්මා මෙතන මට මෙන්න මෙතනදී අම්මා හිටියනම් මට මේ දේ වෙන්නේ නැහැ වගේ අදහසක් එහෙම එකක් තියෙනවද? තනි අදහසක් කියන්න පුළුවන්. හරි. කමක් නැහැ. හොඳයි. අපි එහෙනම් අහමු මේ පුතාගෙන්. දැන් අම්මට සැරවැර කරන බනින ඒ වගේම රවණ මේ නංගිලා මල්ලිලා අක්කලා අයියලා මේ ස්ටේජ් එකේ මේ වේදිකාවේ ඉන්න පුළුවන්. ඔබ කවදා හරි එහෙම කරලා තියෙනවද? මගිනුත් ඒ වැරද්ද වෙනවා ඇත්තට. හොඳයි. එහෙනම් ඒ වැරද්ද ඔබ වැරද්දක් කියලා පිළිගන්නවද? ඔව් ඇත්තටම වැරද්දක් කියලා පිළිගන්න වෙනවා ඒක. ඒ වැරද්ද නිවැරදි කරගන්න ඔබට සහ මේ ඉන්න අයට ඉන්න අපේ නංගිල මල්ලා අයියලා කලට දෙන්න පුළුවන් අවවාදය මොකද්ද? ඔව් අම්මා කියන්නේ සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ තියෙන වටිනාම දේ කියලා අපිට කියන්නත් පුළුවන් ඇත්තටම. හැමදේම දන්නේ හැමදේම අපිට කරන්නේ අම්මා සාමාන්‍යයෙන්. මොකද අම්මා නැතුව ඇත්තටම ජීවත් වෙන්න බැරි තරමේ තත්ත්වයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. මොකද එච්චරට සමීප චරිතයක් ඇත්තටම අපිනුත් යම් කිසි අඩුපාඩු වෙනවා අම්මට. මොකද නැතුව නෙමෙයි. මොකද මාත්තාම තේරුම් ගන්න වයසේ ඉන්නේ. දැන් ඕගලන්ට මේ කාලේ තේරෙන්න පුළුවන් අම්මලා මුකුත් දන්නේ නැහැ. අම්මලා මොනවද දන්නේ මේ කාලේ? අපි නෙවව දන්නේ. අවස්ථාවක් තියෙනවා ඇත්තට. මේ වගේ දැන් හිතනවා වෙලා තියෙනවා. ඕගොල්ලෝ හිතන්න ඕගලන්ට ඔය මුකුත් කරගන්න බැරි වෙච්ච කාලේ ඕගලන්ට කවුද ඉඳී කියලා. ඒ කියන්නේ හැම දෙයකටම ඔයාලට ඇවිද ගන්න බැරි කාලේ, ඔයාලට කන්න බැරි කාලේ, ඔයාලට කවන්න ඕනේ කාලේ. කවුද ඔයාලට ඉඳී? ඒක කවුරුත් හිතලා නැහැ මට පේන හැටියට. ඒක හිතනවා නම් ඇත්තටම අම්මා නේද මේ හැමදේම කරේ කියලා. තාත්තා කරන්නේ නැතුව නෙමෙයි තාත්තා කරනවා. නමුත් අම්මා තමයි හැමදේම කරේ. ගොඩක් වෙලාවට. ඔද අම්මා නැතුව අපිට ඇත්තටම ජීවත් වෙන්න බෑ. එච්චරයි මම කියන්නේ. ඇත්තටම මම අම්මට ආදරේ. thank you. හරි. හොඳයි. හොඳ උත්තරයක්. එතකොට අපි ටෙනිස්ගෙනුත් යමක් අහන්න. ටෙනිස් කොහොමද අම්මගේ ආදරය දකින්නේ? ඒ කියන්නේ ටෙනිස්ට කොහොමද ඒක දැනෙන්නේ? මං එකෙන් අදහස් කරන්නේ දැන් තවත් අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා ටෙනිස්ට. ටෙනිස්ට කොහොමද අම්මගේ ආදරය දැනෙන්නේ ඒ දෙන්නත් එක්ක ඉඳද්දී? කොයි වගේ විදිහටද? අම්මා මට ගොඩක් ආදරෙයි. මේ අයියලා මල්ලිට වඩා මට ගොඩක් ආදරෙයි. මේ ඉතින් ගොඩක් මට මේ දේවල් අරන් දෙනවා. හැමතිස්සෙම මාත් එක්කමයි ඉන්නේ. මේ හැමතිස්සෙම මං අම්මට මේ හොඳයි. දැන් හදිස්සියේ අම්මා නැතුව ගත කරන උන දවසක් ගැන හිතුවොත් එහෙම මොකද්ද ටෙනිස්ට හිතෙන්නේ? අම්මා නැති වුණොත් එහෙම මට මේ දේවල් කරගන්න පුළුවන් වෙයිද? මට මේ දේවල් කරගන්න බැරි වෙයිද කියලා එහෙම දෙයක් මොන වගේ අදහසක්ද ටෙනිස්ට තියෙන්නේ? අම්මා නැති වුණොත් ඉතින් මට මොනවත් කරගන්න බැරි වෙයි කියලා හිතෙනවා. නේද? ඔව්.
ඇත්තටම අම්මලා පුත්තු වෙනුවෙන් කරන දේවල් අපමණයි. ඒක අපි සාමාන්‍යයෙන් ගත්තොත් අම්මලා වැඩි හරියක් ආදරේ පුතාලට, දුවලා වැඩි හරියක් ආදරේ තාත්තලට, ওই වගේ ඔන්නෝම අපේ සමාජයේ ඒ වගේ කතා බහක් තියෙනවා. මම කැමති මේ වේදිකාවේ ඉන්න පුතාලා ඇරුණහම තව මේ සභාවේ ඉන්න පුතෙකුට දුවෙකුට අවස්ථාව දෙන්න. මොකක්ද පුතාලට අම්මා ගැන කියන්න තියෙන්නේ? අපි බලමු අපිත් එක්ක එකට වැඩ කටයුතු කරන පුතාලා දූලා ඉන්නව මෙතන. ඒ කෙනෙක්ට අවස්ථාවක් දෙන්න. එහෙම නැත්නම් ස්වේච්ඡාවෙන් කවුරු හරි අවස්ථාවක් ලබා ගන්නවා නම් ඒ කෙනාට අවස්ථාව දෙන්න. කවුද ඉදිරිපත් වෙන්නේ? තමන්ගේ අම්මා ගැන මේ සඳහන් කරන්න තියෙන්නේ. අම්මගේ ආදරේ දැනෙන විදිහ. කෝ අපේ දරුවෙක් ඉන්නවද ස්වේච්ඡාවෙන් අදහසක් ඉදිරිපත් කරන්න? මම දැන් එකපාරකුත් කතා කළා. ඒකට අපේ අම්මා කිව්වා ඔයාට ඕනනම් ගිහිල්ලා ආයි පාරක් කියලා එන්න කියලා. ඇත්තටම අම්මයි තාත්තයි යාළුවෝ වගේ වුණාම ඒක තමයි ඔයාලට ලබා ගන්න පුළුවන් ලොකුම සතුට. මං කලින් කිව්වේ අම්මා මගේ යාළුවෙක් වගේ කියලා. අම්මයි මමයි එකට කරපු පිස්සු වැඩ මුකුත් කිව්වේ නැහැ. එක දවසක් මල්ලි මමයි වැස්සේ දෙමිලා අහුවෙලා ඊට පස්සේ අම්මත් ඇවිල්ලා අපිත් එක්ක වැස්සේ දෙමුණා. ඊට පස්සේ තාත්තා එක දවසක් අපි දෙන්නත් එක්ක හොරෙන් ගේම් ගහලා අහුවෙලා තාත්තා ඊට පස්සේ අපි දෙන්නව පැත්තකින් තියලා තාත්තා ගේම් ගහන්න පටන් ගත්තා. එතකොට අපේ ගෙදර හැමදාම වලි අම්මා කාගේද තාත්තා කාගේද කියලා. මොකද අපේ ගෙදර 3 දෙනෙක් ඉන්නවා. එතකොට හැම වෙලේම මම පැත්තකටලා බයිනවා. ඕගොල්ලෝ ලොකු එක්කෙනාම සාධාරණයට ලක් කරනවා කියලා. එතකොට අම්මා කියලා නෑ එහෙම නෑ කියලා. දැන් අම්මා කිව්වා ආවහම අඬන්නේ නෑ කියලා. ඒවට දැන් කතා කරන හැම පාරම අඬනවා. අම්මයි තාත්තයි ආදරය කර අම්මයි තාත්තයි යාළුවෝ වගේ ඉන්න හැමෝටම මේ ටික කියද්දි අඬනවා. මම අඬන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. විශේෂයෙන් අම්මාට වඩා සමහරක් වෙලාවට මම තාත්තට ගොඩක් දේවල් කියනවා. මොකද අම්මා ගොඩක් ඉක්මනට බයිනවා. මේ හැබැයි තාත්තා ටිකක් කියනවා. හැබැයි එයා වනිද්දි තමයි ගොඩක් දුක හිතෙන්නේ. මේ මුළු ලෝකෙම මම වැඩිපුරම ආදරේ මගේ අම්මටයි තාත්තටයි නංගිටයි මල්ලිටයි. Thank you.